ආයුබෝවන් ඩාර්ක් ස්ටෝරීස් නරඹන මගේ හිතවත් යාළුවනේ. අද අපි ඔයාලා වරන් යන්නේ ලංකාවේ රජරට ප්‍රදේශයේ පිහිටි ඉතාමත් හුදකලා, ඒ වගේම මූසල ඉතිහාසයක් සැඟවුණු ගම්මානයකට. මේ ගමේ නම කළුදියගම. මේ දවස්වල මුළු රටටම වගේම රජරටටත් බලපා තිබුණේ දරුණු නියඟයක්. වැව් හිඳිලා කුඹුරු ඉරිතැලිලා තිබුණේ හරියට මල පොළොවක් වගේ. අවට ඇති ගහකොළ පවා පණ නැතිව අවුවට වේලිමින් තිබුණා. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ගුණපාල. ගුණපාල කියන්නේ පරම්පරා 3-4ක ඉඳන් මේ පොළවත් එට්ට පොර බදන ගොවියෙක්. එදා හවස් හෝරාවේ ගුණපාල තමන්ගේ වේලී ගිය කුඹුරේ මැදට වෙලා අහස දෙස බලාගෙන හිටියේ වැස්සක් බලාපොරොත්තුවෙන්. ඔහු හිටියේ මහා කනස්සැල්ලකින්. වගා කළ කුඹුරු සියල්ල විනාශ වෙලා. එතකොටම ඔහු දුටුවා කුඹුරේ මැද ඉරිතැලුණු පොළවස්සෙන් මොකක් හරි සුදු පාට දෙයක් මතුවෙලා තියෙනවා. ඔහු හිතුවේ ඒක පරණ හරකෙක්ගේ අස්ති කොටසක් වෙන්න ඇති කියලා. ඔහු හෙමින් ඒ ළඟට ගිහින් පරීක්ෂා කරද්දී ඔහුගේ ඇඟ කිලි පොලා ගියා. ඔහු දුටුවේ මිනිස් අතක ඇට කිහිපයක් පොළවෙන් මතුවෙලා තියෙන හැටි. ඒ ඇටවල තිබුණේ අමුතුම අඳුරු පැහැයක්. ගුණපාල වටපිට බැලුවා. අවට සිටියේ ඔහු විතරයි. ඔහු උදැල්ලක් අරගෙන ඒ වටේ හාරන්න ගත්තා. ඔහු අඩි 2-3ක් හාරද්දී මඩ තට්ටුවක් මතු වුණා. මේ නියඟය අස්සේ මෙච්චර යටින් මඩ තිබුණේ කොහොමද? ඔහු තවත් හැරුවා. අවසානයේ ඔහු දුටුවේ මුළු කුඹුරම සොහොන් බිමක් බවට පත් කළ හැකි දර්ශනයක්. මඩ තට්ටුවට යට වෙලා තිබුණේ සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිල්ලේ හිස් කබල මැදින් මලකඩ කාපු ලොකු යකඩ ඇණයක් ගහලා තිබුණා. ගුණපාල බයෙන් කෑ ගහමින් කුඹුරෙන් එළියට දිව්වා. ඔහු දැනගෙන හිටියේ නැහැ ඔහු මේ අවදි කලේ වසර 200ක් තිස්සේ මඩයට හංගලා තිබුණු මහා බිහිසුණු ශාපයක් කියලා. ගුණපාලගේ වියරු කෑගැසීමට අවට කුඹුරුවල හිටපු ගොවීන් කිහිප දෙනෙක් දිවගෙන ආවා. ඔවුන් ගුණපාල හිටපු තැනට ලං වෙද්දී ඔහු බිම වැටිලා වෙවුලමින් හිටියේ. අර තියෙන්නේ. ඔහු කුඹුර මැද තිබුණු වල දෙසට අත දික් කළා. ගම්මුන් එතනට ගිහින් බලද්දී ඔවුන් දුටුවේ මීට කලින් කිසිම දවසක දැක නැති අමුතු ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිල්ල වටා තිබුණු මඩ පවා අමුතුම කළු පැහැයකින් යුක්ත වුණා. වහාම පොලිසියට සහ ග්‍රාම සේවක මහත්තයාට දැනුම් දුන්නා. පොලිසිය ඇවිත් කුඹුර වටේට කහපාට පටි දාලා ආරක්ෂා කළා. ගමේ අයට එතනට එන්න තහනම් කළා. පොලිසියටත් මේක ලොකු ප්‍රහේලිකාවක් වුණා. මිනිමරුමක් වෙලා සිරුර හංගලා තියෙනවා කියලා ඔවුන් මුලින් සැක කළා. හැබැයි මේ ඇටසැකිල්ලේ පෙනුම හරිම අමුතුයි. ඒක කළු පාටට හුරු අඳුරු වර්ණයකින් යුක්ත වුණා. ඒ වගේම ඒකේ බෙල්ල වටේට පරණ යකඩ දම්වැලක් උතා තිබුණා. පොලිස් නිලධාරීන්ට දැනුනේ ඒ ඇටසැකිල්ල දෙස බලද්දී හරිම මූසල හැඟීමක්. එදා රෑ කළුදියගම ගමට අමුතුම නිශ්ශබ්දතාවයක් පැතිරුණා. සුළඟ පවා හමන්නේ නැති තරම්. හැබැයි කුඹුර දිහාවෙන් අමුතුම විලාප හඬක් ඇහෙනවා කියලා ගමේ අය හහසින් කතා වෙන්න ගත්තා. ගුණපාලට එදා රෑ නිින්ද ගියේ නැහැ. ඔහුට හීනෙන් පෙනුනේ ඒ ඇටසැකිල්ල මඩ තට්ටුවෙන් නැගිටලා Tamanගේ කාමරේ ජනේලෙන් ඔහු දෙස බලාගෙන ඉන්නවා වගේ. ඒ ඇස් සිදුරු ඇතුලේ අමුතුම රතු පාට එළියක් දිලිසෙනවා ඔහු දුටුවා. ඔහුට දැනුනේ Tamanගේ ඇඟ ඇතුලෙන් කවුරු හරි හූරනවා වගේ වේදනාවක්. පහුවදා උදේ නගරයෙන් විශේෂ ෆොරෙන්සික් කණ්ඩායමක් ගමට ආවා. මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ අති දක්ෂ පුරාවිද්‍යා වෛද්‍යවරයෙකු වුණු ආචාර්ය කසුන්. ඔවුන් ඉතාමත් පරිස්සමෙන් විශේෂ උපකරණ පාවිච්චි කරලා කුඹුර හාරන්න පටන් ගත්තා. ඇටසැකිල්ලේ කිසිම කොටසකට හානි නොවෙන්න ඔවුන් ඉතාමත් සීරුවෙන් කටයුතු කරා. ඇටසැකිල්ල සම්පූර්ණයෙන්ම ගොඩට ගද්දී මුළු පරිසරයම එක පාරටම අඳුරු වුණා. නියගෙන් පීඩා විඳපු අහස කළු කරලා මහා අකුණු ගහන්න ගත්තා. මහා හුළඟක් හමන්න ගත්තා. හරියට සෝබාදහම මේ දේ ගොඩට ගන්නවාට විරුද්ධ වෙනවා වගේ. ආචාර්ය කසුන් ඇටසැකිල්ල පරීක්ෂා කරලා පුදුම සහගත ප්‍රකාශයක් කළා. මේ සිරුර මිය ගිහින් තියන්නේ වසර 200කට කලින්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භයේදී වගේ. හැබැයි පුදුමේ තමයි මේ ඇට තවමත් මේ තරම් ශක්තිමත්ව සහ නොවෙනස්ව තියෙන එක. මේක සාමාන්‍ය මරණයක් නෙවෙයි. මේ හිස් කබලට ඇණයක් ගහලා තියෙන්නේ මොකක් හරි අద్භූත වතාවත් මාලාවකට පස්සේ වෙන්නේ නැති. ඔහු මවිතෙන් කිව්වා. ඇටසැකිල්ල ගොඩට ගත්තාට පස්සේ කුඹුරේ තිබුණු වල ඇතුලෙන් කළු පාට තෙල් සහිත දියරයක් උනන්න ගත්තා. ඒ දියරෙන් ආවේ දරා ගන්න බැරි මලමිනියක් කුණු නාමේන බිහිසුණු ගඳක්.
ඒ ගඳට ෆොරෙන්සික් කණ්ඩායමේ සමහරුන්ට වමනය ගියා. ඇටසැකිල්ල විශේෂ ආරක්ෂිත පෙට්ටියක දාලා නගරේ පරීක්ෂණාගාරයට රැගෙන ගියා. ආචාර්ය කසුන් දවස් කිහිපයක් තිස්සේ නිදිවරාගෙන මේ ගැන පර්යේෂණ කළා. ඔහු සොයාගත්තා ඒ ඇටසැකිල්ල අයත් වෙන්නේ වයස අවුරුදු 20ක විතර තරුණ කාන්තාවකට කියලා. ඇයගේ ඇටවල මතුපිට හරිම කුඩා සංකේත කොටලා තිබුණා. ඒ සංකේත පුරාණ මන්ත්‍ර ශාස්ත්‍රයට අයිති ඒවා බව ඔහු සැක කළා. කාබන් ඩේටිං පරීක්ෂාවෙන් තහවුරු වුණා ඈ මිය ගිහින් තියෙන්දි හරියටම වසර 200කට කලින් කියලා. කසුන් මේ ඇටසැකිල්ලේ රසායනික සංයුතිය හරිම අමුතුයි. මේකේ සාන්ද්‍රණය වැඩි රසදිය සහ වෙනත් හඳුනා නොගත් ඖෂධ වර්ග තියෙනවා. මේක හරියට මලමිනියා පන පිටින් ආරක්ෂා කරලා තියෙනවා වගේ. ඔහුගේ සහායකයා බීතියෙන් කිව්වා. එතකොටම පරීක්ෂණාගාරයේ තිබුණු විදුලිය එකපාරටම විසන්දි වුණා. ඝන අඳුර මැද අර ඇටසැකිල්ල තිබුණු මේසේ දෙසින් කටකට හඬක් ඇහෙන්න ගත්තා. හරියට ඇට එකිනෙක ගැටෙනවා වගේ. කසුන් ටෝර්ච් එක පත්තු කරලා බලද්දී ඔහු දුටුවේ ඇටසැකිල්ලේ අත තිබුණු තැනින් අඟල් කිහිපයක් එහාට ගිහින් තියෙන බවයි. කාටමත් ඇතුළට එන්න බැරි ආරක්ෂිත කාමරයක මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? කසුන්ගේ හිතට ලොකු බයක් දෙනුණා. ඔහුට තේරුණා මේක විද්‍යාවෙන් විසඳන්න බැරි දෙයක් කියලා. මේ අතරතුර කළුදියගම ගමේ තත්ත්වය ඉතාමත් බරපතල වුණා. කුඹුර හාරපු තැනින් මතුවුණු අර කළු දියරය මුළු කුඹුර පුරාම පැතිරෙන්න ගත්තා. ඒ දියරය ගෑවුණු හැම ගහක්ම වැලක්ම තත්පර ගණනකින් මිය ගිහින් කළු පාට වෙලා අලු බවට පත් වුණා. ගමේ සතුන් එකපාරටම අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. බල්ලු රෑ පුරාම අහස දෙස බලාගෙන උඩුබුරන්න ගත්තා. ගමේ හිටපු වයසකම මිනිස්සයා වුණු තිත්තගල්ලේ සීයා බයෙන් වෙවුලමින් පන්සලට දිව්වා. ඒට අවදි වෙලා අර යකඩ ඇණයට යට කරලා තිබුණු ඒ මහා ශාපේ දැන් නිදහස් වෙලා. තව ටික දවසකින් මේ ගමම මලගයක් වෙයි. ඔහු පන්සලේ හාමුදුරුවෝ ඉදිරියේ කෑ ගැසුවා. ගම්මුන් ඔහු වට කරගත්තා. මොකද්ද සීයේ මේ කතාව? මොකද්ද ඔය කියන ශාපය? ඔවුන් ඇහුවා. සීයා පරණ කතාව කියන්න පටන් ගත්තා. මීට වසර 200කට කලින් මේ ගමේ හිටියලු මහා බලගතු සහ කුරිරු යකදුරෙක්. ඔහු Tamanගේ බලය තවත් වැඩි කරගන්න ගමේ හිටපු ඉතාමත් අහිංසක තරුණියක්ව බිල්ලට දීලා තියෙනවා. ඇයව පන පිටින් කුඹුරේ වලදාලා ඇයගේ හිසට යකඩ ඇණයක් ගහලා තියෙන්නේ ඇයගේ ආත්මය කවදාවත් නිදහස් නොවි ඔහු ඒ වහලෙක් වෙන්නයි. ඇය මිය යද්දී මහා වෛරයකින් මුළු ගමටම ශාප කළාලු. Tamanගේ සිරුර ස්පර්ශ කරන දවසට මේ ගමම ලේවිලක් කරනවා කියලා. ආචාර්ය කසුන් එදා රෑ පරීක්ෂණාගාරේ තනියම වැඩ කරමින් හිටියා. ඔහුට ඕන වුණා අර හිස් කබලේ ගහලා තිබුණු යකඩ ඇණය ඉවත් කරලා ඒක යට තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඔහු ඊටමත් සීරුවෙන් යන්ත්‍රයක් පාවිච්චි කරලා ඇණය ගලවන්න උත්සාහ කළා. ඇණය හෙලවෙද්දීම පරීක්ෂණාගාරයේ ජනේල සියල්ලම මහා හඩින් කුඩු වෙලා ගියා. ඝන කළු මීදුමක් ජනේල අතරින් කාමරය ඇතුළට ගලාගෙන ආවා. ඒ මීදුම ඇතුලෙන් කුණුවුණු මස්වැල ගණක් හමන්න ගත්තා. කසුන්ට දැනුණා කවුරු හරි Tamanගේ පිටුපසින් හිටගෙන ඉන්නා කියලා. ඔහු හැරිලා බලද්දී ඔහු දුටුවේ අර ඇටසැකිල්ල මේසේ උඩ කෙලින් වාඩි වෙලා ඉන්නවා. ඒකේ ඇස් සිදුරු ඇතුලේ දැන් තියෙන්නේ කළු පාටට දිලිසෙන ගින්දරක්. නුඹ මාව නිදහස් කළා. දැන් මට නුඹේ ලේ ඕනේ. මගේ පලිගැනීම නුඹෙන් ආරම්භ කරනවා. ඊටමත් ගොරෝසු සහ බිහිසුණු හඬක් කසුන්ගේ ඔළුව ඇතුලේ දෝංකාර දුන්නා. කසුන් බයෙන් සිහිය නැති වෙලා බිම වැටුණා. පහුවදා උදේ අනිත් සේවකයින් එද්දි කසුන් බිම වැටිලා හිටියා. ඔහුගේ ඇඟ පුරාම පරණ නියපොතු පාරවල් සහ කළු පැහැති සීරීම් තිබුණා. අමුතුම දේ තමයි අර ඇටසැකිල්ල දැන් පරීක්ෂණාගාරයෙන් අතුරුදහන් වෙලා. කළුදියගම ගමේ පළමු මරණය සිද්ධ වුණා. ඒ කුඹුර මුලින්ම හාරපු ගුණපාල. ඔහු Tamanගේ නිවසේ ඇඳ උඩ මිය ගිහින් හිටියේ ඊටමත් බිහිසුණු විදිහට. ඔහුගේ මුහුණ බියෙන් විකෘති වෙලා තිබුණා. ඔහුගේ ශරීරයේ තිබුණේ එකම එක තුවාලයක් විතරයි. ඒ ඔහුගේ හිස් කබල මැදින් මල කඩ කාපු ලොකු යකඩ ඇණයක් ගහලා තිබුණා. හරියට අර කුඹුරේ තිබුණු ඇටසැකිල්ලට කරලා තිබුණා වගේමයි. ගමේ අය බයෙන් උමතු වුණා. ඔවුන් දැනගත්තා මේක මිනිස්සෙක් කළ දෙයක් නෙවෙයි කියලා. පොලිසියාවත් ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. මිනිමරුවෙක් හෝ කිසිම සාක්ෂියක් පේන්න හිටියේ නැහැ. මුළු ගමම වට කරලා ඊටමත් ඝන කළු මීදුමක් පෙතිරෙන්න ගත්තා.
දුරකථන සංඥා, විදුලිය සහ වාහන පවා පණ ගැන්වුනේ නැහැ. කළුදිය ගම දැන් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා. ගමේ අය පන්සලට රොක්කුණා. හාමුදුරුවෝ පිරිත් කිව්වත් පන්සලේ වහලේ උඩින් මහා හඬින් සිනාසන සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ සිනාහව ඇහෙද්දී ගමේ අයගේ කන් වලින් ලේ එන්න ගත්තා. ඒක මහා වෛරයකින් පිරුණු සිනාහවක්. ආචාර්ය කසුන් රෝහලේ ඉඳන් සිහියාවම වහාම කළුදිය ගමට එන්න උත්සාහ කළා. ඔහු දැනගත්තා Taman අතින් වුණේ මහා බරපතල වැරද්දක් කියලා. ඔහු Tamanගේ වාහනයෙන් ගමට එද්දී ඔහු දැක්ක පාර දෙපැත්ත තියෙන ගස් සියල්ලම පණ නැටිව කළු වෙලා තියෙන හැටි. ඔහු ගමට ඇතුළු වෙද්දීම වාහනය නතර වුණා. කිසිම විදිහකින් ඒක පණ ගැන්නුනේ නැහැ. මීදුමාස්සේ නුහුට පෙනුණා සුදු පාට ඇටසැකිල්ලක් පාර මැද ඊටමත් හිමින් නැවිදගෙන යනවා. ඒක පාවෙලා යනවා වගේ දැනුනේ. කසුන් වාහනයෙන් බැහැලා පයින්ම ගමට දෙව්වා. ඔහුට හමු වුණේ තිත්තගල්ලේ සීයව. "සීයේ, මම ආවේ ඒ ඇටසැකිල්ල ආපහු වල දාන්න. මට උදව් කරන්න." කසුන් අයද සිටියා. සීයා හිස වැනුවා. "දැන් ප්‍රමාද වැඩි පුතේ. ඇය ඇයදේ පලිගැනීම පටන් අරන්. ඇය සොයන්නේ ඒ කාලේ ඇයව මරපු යකදුරාගේ පරම්පරාව. ඒ පරම්පරාවේ අන්තිමය තමයි ගුණපාල. ඒත් ඇය එතනින් නතර වෙන්නේ නැහැ. මුළු ගමම ඇයට බිල්ලක් වෙයි. ඇයට ඕනේ ඇය විඳපු වේදනාව හැමෝටම දෙන්න." සීයා කිව්වා. කසුන්ට තේරුණා මේකට විද්‍යාවෙන් එහා ගිය විසඳුමක් අවශ්‍ය බව. කසුන් සහ සීයා තීරණය කළා ඒ කාලේ අර කුරිරු යකදුරා ජීවත් වුණු පරණ වලව්වට යන්න. ඒ වලව්ව දැන් කැලෑවට යට වෙලා අතහැරලා දාලා තිබුණේ. ඔවුන් වලව්ව ඇතුළට යද්දී ඔවුන්ට පෙනුනේ බිට්ටිවල පරණ රුධිරයෙන් ඇඳපු සංකේත. වලව්වේ මැද තිබුණා ලොකු යකඩ පෙට්ටියක්. ඒක ඇතුලේ තිබුණේ රාවණා යුගයටත් වඩා පරණ පුස්කොළ පොත් කිහිපයක්. ඒවායේ තිබුණේ අඳුරු මායාවන් සහ ආත්මයන් බන්ධනය කරන ක්‍රම. කසුන් මේ පොත් කියවන්න ගත්තා. ඒකේ ලියලා තිබුණා මේ ශාපය නවත්වන විදිහ. ඇයව නිදහස් කර තැනැත්තාගේ රුධිරයෙන් සහ අර යකඩ ඇණෙන් ඇයව නැවත බැඳිය යුතුයි. කසුන්ට තේරුණා Tamanගේ රුධිරය මේකට අවශ්‍ය බව. මොකද ඇටසැකිල්ල නිදහස් වුණේ කසුන්ගේ පරීක්ෂණාගාරයේදී. එතකොටම වලව්වේ වහලය කඩාගෙන අර ඇටසැකිල්ල ඔවුන් ඉදිරිපිටට පැන්නලා ආවා. දැන් මේක ඇටසැකිල්ලක් විතරක් නෙවෙයි, ඒක වටේට කළු පාටට හුරු නරක් වුණු මස් හැදෙමින් තිබුණා. ඒක මහා බිහිසුණු රාක්ෂයෙක් වගේ පෙනුණා. ඒකේ දෑත් වලින් මහා දුගදක් ආවා. ගමේ අය පන්සල ඇතුලේ හිර වෙලා ඉද්දී පන්සලේ විශාල ලී දොරවල් වලට කවුරු හරි මහා හඬින් ගහන්න ගත්තා. හාමුදුරුවෝ පිරිත් පෑන් ඉස්සත් ඒ කළු මීදුම ඇතුළට එන එක නතර වුණේ නැහැ. එක පාරටම පන්සලේ උස ජනේලයකින් අර ඇටසැකිල්ල ඇතුළට පැන්නා. ගමේ අය බයෙන් කෑ ගහමින් එහා මෙහා දිව්වා. සමහරුන්ගේ ඇඟවල් ඒ වෙලාවෙම කළු වෙලා පණ නැති වුණා. ඒත් එක්කම කසුන් සහ සීයා පන්සලට දිවගෙන ආවා. කසුන්ගේ අතේ තිබුණ අර පරණ වලව්වෙන් හම්බ වුණු රහස් මන්ත්‍රයේ ලියපු තබතහඩුවක්. "හැමෝම ඈත් වෙන්න, මෙයාට ලං වෙන්න එපා." කසුන් කෑගසුවා. ඔහු ඇටසැකිල්ල ඉදිරියට ගියා. ඇටසැකිල්ල කසුන් දෙස බලා Tamanගේ අත දික් කළා. කසුන්ගේ බෙල්ල නොපෙනෙන දෑතකින් හිර වෙනවා වගේ ඔහුට දැනුණා. ඔහුගේ මුහුණ නිල් පාට වුණා. හැබැයි ඔහු පසුබට වුණේ නැහැ. ඔහු මන්ත්‍රය මහා හඬින් කියවන්න ගත්තා. පන්සල ඇතුලේ මහා නිල් පාට ආලෝකයක් විහිදුණා. ඇටසැකිල්ල මොහොතකට නතර වුණා. කසුන් මන්ත්‍රය කියවද්දී ඇටසැකිල්ල తాවකාලිකව නතර වුණත් කුඹුර දෙසින් මහා ගිගුම් හඬක් ඇහෙන්න ගත්තා. කුඹුරේ වල දාලා තිබුණු අනිකුත් මලසිරුරුත් දැන පණ ලබාගෙන නැගිටිනම වසර 200ක් තිස්සේ ඒ කුඹුරේ සහ ඒ අවට වල දාපු හැම මල සිරුරක්ම මීදුම අස්සෙන් ඇවිදගෙන පන්සල දෙසට එන්න පටන් ගත්තා. ඒක හරියට මලවුන්ගේ හමුදාවක් වගේ. ඔවුන්ගේ ඇටසැකිලි එකිනෙක ගැටෙන කට හඬ මුළු ගම පුරාම ඇහුණා. මුළු පන්සලම මලවුන්ගෙන් වට වුණා. සීයා කිව්වා, "මේක නිකම්ම එකාත්මයක් නෙවෙයි පුතේ. ඇය දැන් මුළු සොහොන් පිටියම අවදි කරලා තියෙන්නේ. ඇයට ඕනි මේ ගම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න." ගමේ අය බයෙන් වෙවුලමින් පන්සලේ බිත්ති අස්සේ හැංගුණා.
කසුන්ට තේරුණා තමන්ගේ ශක්තිය මේ දහස් ගණනක් මලවුන් එක්ක සටන් කරන්න මදි බව. ඔහුට අවශ්‍ය වුණා අර ප්‍රධාන ඇට සැකිල්ලේ හිසට නැවතත් අර යකඩ ඇණය ගහන්න. හැබැයි ඒ ඇණය තිබුණේ පර්යේෂණාගාරී. ඔහුට ඒක අමතක වෙලා තිබුණා. කසුන් තීරණය කළා කොහොම හරි නගරයට ගිහින් අර යකඩ ඇණය අරන් එන්න. හැබැයි ගම වටේටම මලවුන් පිරීලා. සීයා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා කසුන්ට පාර හදලා දෙන්න ඉදිරිපත් වුණා. පුතේ, ඔයා යන්න. මම මගේ මන්ත්‍ර බලයෙන් මුන්ව ටික වෙලාවකට නතර කරන්නම්. ඔයා ආවේ නැත්තම් අපි හැමෝම ඉවරයි. සීයා පන්සල ඉදිරිපිට වාඩි වෙලා මහා බලගතු ආරක්ෂක මන්ත්‍රයක් කියවන්න ගත්තා. ඔහුගේ ශරීරයෙන් සුදු පාට ආලෝකයක් විහිදෙන්න ගත්තා. කසුන් මීදුම අස්සෙන් රිංගලා Tamanගේ වාහනේ ළඟට දිව්වා. වාහනේ පණ ගැන්වුනේ නැති නිසා ඔහු තවත් කෙනෙක්ගේ පරණ මෝටර් බයිසිකලයක් පණ ගන්වන්න උත්සාහ කළා. ඒක අමාරුවෙන් පණ ගැන්වුණා. ඔහු බයිසිකලේ පදවාගෙන මලවුන්ව හප්පාගෙන නගරය දෙසට දිව්වා. ඔහු නගරයට යද්දී නගරේත් විදුලිය විසන්දි වෙලා තිබුණේ. මුළු රටටම මේ ශාපය පැතිරෙන්න පටන් අරන් කියලා ඔහුට තේරුණා. පාරවල් පුරාම අමුතු කළු හිවණැලි එහා මෙහා යනවා ඔහු දැක්කා. කසුන් පර්යේෂණාගාරයට ඇතුළු වෙද්දී ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. ඔහු අර යකඩ ඇණය සෙව්වා. අන්තිමේදී ඔහුට ඒක හමු වුණේ බිම වැටිලා තිබුණු ලේ විලක් මැදින්. ඔහු ඇණය අතට ගත්තු ගමන් ඔහුට ඇහුණා කාන්තාවකගේ හීන් හඩක්. "ඔයා ඒක ගත්ත නේද? ඒකෙන් ඔයාට මාව නතර කරන්න බෑ. ඒක මගේ ශරීරයේම කොටසක්." ඒ හඬ ඇහෙද්දී කසුන්ගේ ඔළුව පැලෙන්න වගේ රිදුණා. කසුන් හැරිලා බලද්දී ඔහු දැක්කා පර්යේෂණාගාරයේ ජනේලයෙන් Tamanගේ බිරිඳගේ රූපය පේනවා. ඇය අඬමින් උදව් ඉල්ලනවා. "කසුන්, මාව බේරගන්න. මේක අත්හරින්න." හැබැයි ඇයගේ ඇස් සිදුරු ඇතුලේ තිබුණේ අර ඇට සැකිල්ලේ කළු ගින්දරමයි. ඒ ආත්මය දැන් කසුන්ගේ ආදරණීයන්ව පාවිච්චි කරලා ඔහුව රවට්ටන්න උත්සාහ කරනවා. කසුන් ඇස් තදින් පියාගෙන මන්ත්‍රය මිමුණුවා. ඔහු දැනගත්තා මේක මරණීය මායාවක් කියලා. ඔහු වහාම බයිසිකලයට නැගලා ආපහු ගමට එන්න පිටත් වුණා. කසුන් ආපහු කළුදියගම ගමට එද්දී පන්සල ගිනි ගනිමින් තිබුණා. සීයා පන්සල ඉදිරිපිට වාඩි වෙලාම මිය ගිහින් හිටියේ. ඔහුගේ ශරීරය අලු වෙලා වගේ පෙනුනේ. ඔහු Tamanගේ අන්තිම ශක්තිය පාවිච්චි කරලා ගම්මුන්ව බේරගෙන තිබුණා. ඔහුගේ මියගිය මුහුණේ තිබුණේ සංසුන් බවක්. ගමේ අය පන්සලේ ඉතිරි වුණු කොන්ක්‍රීට් කොටස් ඇතුලේ හිර වෙලා බයෙන් කෑ ගැසුවා. අර ප්‍රධාන ඇටසැකිල්ල දැන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙලා අඩි 20ක් විතර උස යෝධයෙක් බවට පත් වෙලා. ඒකේ දෑත් වලින් කළු පාට ගිනි බෝල විසි කරමින් තිබුණා. පන්සලේ වහල කඩාගෙන වැටෙන්න ඕන්න මෙන්න. කසුන් බයිසිකලයෙන් බැහැලා ඇණයත් අතට අරන් ඒ යෝධයා ඉදිරිපිටට ගියා. "දැන් නැති. මේක මෙතනින් ඉවරයි. මම නුඹව ආපහු වල දානවා." කසුන් මහා හඬින් කෑ ගැසුවා. යෝධයා ඔහු දෙස බලා බිහිසුණු හිනාවක් හිනා වුණා. මන්ත්‍රයට අනුව ඇණය ක්‍රියාත්මක වෙන්න නම් කසුන්ගේ රුධිරය ඒකට ගෑවෙන්න ඕනේ. කසුන් Tamanගේ අත කුඩා පිහියකින් කපාගෙන ලී ඇණය මතට හෙළුවා. ඇණය එකපාරටම රන්වන් පාටින් දිලිසෙන්න ගත්තා. ඒත් එක්කම අර යෝධ ඇටසැකිල්ල කෝපයින් කෑ ගැසුවා. මුළු පොළවම දෙදරලා ගියා. කසුන් යෝධයා දෙසට ඇණය වීසි කළා. හැබැයි ඇටසැකිල්ල ඒක අතින් අල්ලාගෙන කුඩු කරලා දැම්මා. කසුන් පුදුම වුණා. කොහොමද ඒක වුනේ? එතකොටයි ඔහුට තේරුනේ ඇණය ගහන්න ඕනේ ඇටසැකිල්ල හිසටමයි. ඒක වීසි කරලා වැඩක් නැහැ කියලා. ඔහුට යෝධයාගේ හිස ළඟට යන්න වෙනවා. ඒක මරණය සොයාගෙන යාමක් වගේ වැඩක්. යෝධයා Tamanගේ යෝධ පය ඔසවා කසුන්ව පෑගීමට උත්සාහ කළා. කසුන් බොහෝම අමාරුවෙන් බේරුණා. කසුන් පන්සලේ තිබුණු උසම කුළුණ උඩට අමාරුවෙන් නැග්ගා. යෝධ ඇටසැකිල්ල පන්සලේ බිත්ති කඩමින් ඉදිරියට එනවා. කසුන් කුළුණ උඩ ඉඳන් යෝධයාගේ හිස දෙසට පැන්නා. ඔහු යෝධයාගේ කර උඩ එල්ලුණා. ඇටසැකිල්ල ඔහුව ගසා දාන්න උත්සාහ කළා. කසුන්ගේ ඇඟ හැම තැනම කැපෙන්න ගත්තා. කසුන් Tamanගේ අතේ තිබුණු තවත් එක් අතිරේක ඇණයක් ඔහු වලව්වෙන් සොයාගත්තු එකක් අරගෙන යෝධයාගේ හිස් කබලට ඇනීමට උත්සාහ කළා.
යෝධයාගේ දෑත් කසුන්ගේ ඇඟ මිරිකන්න ගත්තා. කසුන්ගේ ඇට කැඩෙන සද්දය ඔහුට මැහුණා. ඔහුට සිහිය නැති වෙන්න ගියා. දැන් මැරෙන්න, ආපහු යන්න. කසුන් තම මුළු ශක්තිය යොදලා ඇණිය හිස් කබල මැදටම ගැහුවා. මහා ආලෝකයක් ඒ සිදුරෙන් එළියට ආවා. ඇණිය හිස් කබලට බැසගත් සැනින් මහා ආලෝක ධාරාවක් යෝධයාගේ ශරීරයෙන් එළියට ආවා. යෝධයා වේදනාවෙන් කෑ ගසමින් කුඩු වෙලා අලු බවට පත්වෙන්න ගත්තා. මීදුම කෙමෙන් පහව ගියා. මලවුන්ගේ හමුදාව නැවතත් පණ නැති වෙලා පොළවට වැටුණා. කළු දියරය පොළවටම උරාගෙන ගියා. මුළු කළුදිය ගමම එක පාරටම නිශ්ශබ්ද වුණා. මහා වැස්සක් වහින්න ගත්තා. ඒ වැස්සෙන් පොළවේ තිබුණු අලු සහ ලේ සීදී ගියා. කසුන් බිම වැටිලා හිටියේ පණ නැතිව වගේ. ඔහුට හුස්ම ගන්න පවා අමාරුයි. ගමේ අය දුවගෙන ඇවිත් ඔහුව බේරගත්තා. හාමුදුරුවෝ පිරිත් කියන්න ගත්තා. ශාපය අවසන් වෙලා කියලා හැමෝටම තේරුණා. නියගේ ඉවර වෙලා ගමට වැස්ස ලැබුණා. හැබැයි ඒක මහා දුකක් ඉතිරි කරලා. පහුවදා උදේ වෙද්දි කුඹුරේ තිබුණේ සාමාන්‍ය පස විතරයි. අර දහස් ගණනක් මල සිරුරු අතුරුදන් වෙලා. කසුන්ව රෝහලට රැගෙන ගියා. ඔහු සටි කිහිපයකට පස්සේ සුව වුණා. හැබැයි ඔහුට එක දෙයක් දකිද්දි ඇඟ සීතල වුණා. ඔහුගේ ශරීරය දැන් වෙනදාට වඩා වෙනස්. ඔහුගේ ශරීරයේ තිබුණු තුවාල කැලල් මැකී ගිහින් තිබුණා. ඒ වෙනුවට ඔහුගේ පපුවේ අර ඇට සැකිල්ලේ තිබුණු අద్භූත සංකේතය කළු පාටින් මතුවෙලා තිබුණා. ආචාර්ය කසුන් දැන් ඒ ශාපයේ අලුත් ආරක්ෂකයා බවට පත් වෙලා. ඔහු දන්නවා ඒ ආත්මය සම්පූර්ණයෙන්ම විනාශ වුණේ නැති බව. ඒක දැන් ඔහුගේ ශරීරයේ ඇතුලේ නිහඬව නිදාගෙන ඉන්නවා. ඔහුට දැන් රැට අමුතු හඬවල් ඇහෙන්න පටන් අරන්. කසුන් පස්සේ කාලෙක තවත් රහස් පර්යේෂණ කළා. ඔහු සොයාගත්තා අර මියගිය තරුණිය ඇත්තටම කවුද කියලා. ඇය ඔහුගේම පරම්පරාවේ මී ආච්චි කෙනෙක් බව පැරණි වාර්තාවලින් තහවුරු වුණා. ඒ කාලේ යකදුරා ඇයව බිල්ලට දුන්නේ තමන්ගේ පරම්පරාවට අමරණීයත්වය ලබා ගන්නයි. කසුන් දැන් දන්නවා ඔහු මේ ඇටසැකිල්ල සොයාගත්තේ අහම්බෙන් නෙවෙයි කියලා. ඒක දෛවයේ විසින් සැලසුම් කරපු දෙයක්. ඇයට ඕන උනේ තමන්ගේම ලේ උරුමයකින් නිදහස් වෙන්නයි. කළුදියගම ගමේ දැන් හැමෝම සතුටින් ඉන්නවා. හැබැයි කවුරුවත් ඒ කුඹුරේ වැඩ කරන්න යන්නේ නැහැ. ඒක දැන් පාළු වී තිබෙනවා. රැට ඒ පැත්තට යන කවුරුත් ආපහු එන්නේ නැහැ කියලා ගමේ අය කියනවා. යාළුවනි, මේ කතාවෙන් අපිට පේනවා අතීතයේ වැළලුණු රහස් කවදා හරි මතුවෙනවා කියලා. අපි හිතනවාට වඩා අద్භූත දේවල් මේ පොළව යට සැඟවිලා තියෙනවා. ඔයාලත් කොහේ හරි පරණ තැනක ඇවිදිනකොට අමුතු දෙයක් හම්බ වුණොත් ඒක අල්ලන්න කලින් දෙපාරක් හිතන්න. සමහර විට ඒක වසර 200ක ශාපයක් වෙන්න පුළුවන්. කළුදියගම ගමේ ඒ කුඹුර අදටත් පාළුවට ගිහින් තියෙනවා. රැට ඒ පැත්තෙන් තවමත් අර කටකට හඬ ඇහෙනව කියලා සමහරු කියනවා. කසුන් තවමත් Tamanගේ පපුවේ තියෙන ඒ සංකේතය හංගගෙන අඳුරේ ජීවත් වෙනවා. මේ වගේ තවත් බිහිසුණු අභිරහස් අහන්න අපේ Dark Stories channel එක subscribe කරන්න. ඊළඟ අභිරහසෙන් හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න. මතක තබා ගන්න සමහර දේවල් වැළලී තිබීම සෑම විටම යහපත්ය.